කොහොමද පුතේ මේ ලුණු නැති උනේ? දවසක් මගේ බුරිය ගිනි ගත්තා. ඉඳයින් පස්සේ තමයි මේ වගේ දේවල් උනේ. දෙවියෝ බුරිය ගිනි තියලා කිව්වේ ලුණු නැති වෙනවා කියලාද? ඔව් ලුණු නැති වෙනවා කිව්වා, බඩු නගිනවා කිව්වා, කෝච්චි නැති වෙනවා කිව්වා. ලුණු නැති වෙලා බඩු නගින්න යන්නේ හුත්තු කියලා දවසක් දෙවියෝ ඉනින් එවිලා කියලා තිබ්බා අපේ පුතාට. මේ දෙවියෝ කුණු හරපෙන්මද කතා කරන්නේ? ඔව් දෙවියෝ කුණු හරපෙන් කතා කරන්නේ තියෙන ආදරේට. දෙවියෝ කිව්වා බඩු බාලා ලුණු ගෙනත් ඕන නම් හැමදාම රැට ආස්කුර පුගේ ගගන්න. පුතා කිව්ව විදිහටම වන්දනා කරා. ඔව් මං කිව්ව විදිහට වන්දනා කරා. මම හැමදාම යටට නැමිලා පුකට ආස්කුරක් ගහගත්තා. පුතා එහෙම වන්දනා කරද්දී සරමස්සෙන් ලොකු සීනු සද්දයක් ආවා කියන්නේ නැත්තද? ඔව් සීනු හඩක් ආව තමයි. මම සරමුස්සලා බලන්න හදනකොටම බඩු මාරු වුණා. ඒ සීනු හඩින් ගියේ ලුණු ටික වෙන්න බැරිද? ආම කොමරු නැති වෙලා නෑ. ලුණු ටිකක් තියෙනවා මාගා. අපි බඩු බාලා ලුණු ගෙනත් දෙන්නම් අපිට මෝර පුක්කකුයි සර්ප ජුණ්ඩකුයි හොයලා දෙන්න. එතකොට දෙවියෝ අපිට බඩු බාලා ලුණු ගෙනත් දෙයිද? ඒවා හරියටම කියන්න බෑ. බඩු තියෙන්නේ උඩනේ. ඒවා බාන්න ඕනේ කීක. එතකොට හරියටම ඒවා කියන්න බෑ. එතකොට මේ ලුණුයි බඩු එකට නෙමෙයි තියෙන්නේ. ඒක හරියට මම දන්නෙත් නෑ. එකට තියනවා දෙකට තියනවා කියලා මම දන්නේ නෑ හරියට. ඒ කියන්නේ මේ බඩු ටික අපිට බාගන්න බැරි වේද ලුණුත් එක්කම? බැරි වෙන එකක් නෑ අපිට මෝර පුක්කකුයි සර්ප ජුණ්ඩකුයි ගෙනත් දුන්නා නම් අපි කළා දෙන්නම් දැන් වැඩි. පුතාට දේව බලයක් තියෙනවා. එතකොට මේ නැති වෙච්ච ලුණු ටික අරන් දෙන්නම් කියලා අපිට බොරුද කිව්වේ? අපි වාට බොරු කිව්වේ නෑනේ. මෙතන පකයා වෙන්න දන්න එපා. අපිට බඩු ටික බාගෙන ලුණු ටික හොයාගන්න ක්‍රමයක් තියෙනවා. මේක දෙවියෝ දුන්න තෙලක්. හරිද? මේක අම්මට සිරිවන හොයාගෙන. මේ තියෙන්නේ තෙල් එක. මේක ලුණු බෝතලේ ගාන්න ඕනේ. අනේ උඹ හොයයි ලුණු නවත්තපන් හුත්තෝ කතාව.